Hi boys and girls, මොකද වෙන්නේ? අදත් ගේමින් කා YouTube channel එකේ සුපිරිමයි පාදිරිමයි ඉතින් වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. තාම මගේ වීඩියෝ එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ බලන්න. මගේ වීඩියෝ ලස්සනයි නම් හොඳයි නම් එහෙනම් මගේ වීඩියෝ එකට like එකකුත් දාන්න. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගේම් එකේ control setting ටිකයි හරියටම හදලා headshot ගහන්න සුපිරිමයි sensitivity එකකුත් කියලා දෙනවා. අපි නම් අපේ වීඩියෝ එකට යමු. හරි ඕන දැන් අපි අපේ setting වලට යනවා control ටිකට. ඒකේ control ටික අපි බලමු වෙන මුලින්ම අපි training round එකට යමු. හරි එහෙනම් අපි බලමු මුලින්ම control setting එක ගැන. ඒකේ තියෙනවා පළවෙනිම එක aim position කියලා. ඒකේ default එක දැම්මම අපි බලමු default එක මුලින්ම. default එක නම් මොකක්වත් එහෙම සීන් නැහැ. අපි බලමු default එකේ දාමු අපි දෙවෙනි එක scope කියන එක. දෙවෙනි එකත් එච්චරම වල නැහැ. ස්කෝප් අධි පොඩ්ඩක් හෙඩ් එක ගන්න එක වැඩි ෂුට් ටයිම් සීන් එකක් තියෙනවා. අපි ඒකේ තුන්වෙනි එක දාලා බලමු. තුන්වෙනි එකේ හෙඩ් ගන්න අමාරුයි වගේ ඒක. ඒක කොහොමද zoom කරලාද? මම නම් ඔයාලට ඒකේ aim position එක recommend කරන්නේ default එක තමයි. අපි බලමු මේකේ දෙවෙනි setting එක. මේකේ තියෙන left fire button. ඔයාලට ගොඩක් ඕන නම් left fire button කියන්නේ blue wall speed ගහන්න. මෙතින් මගේ නම් left fire button එකේ තියෙන්නේ මෙතන. ඔයාලට ටික පෙන්නුවා. left fire button එක ගොඩක්ම අවශ්‍ය වෙනවා කියන්නේ. speed blue wall ගහනවා වගේ. ගොඩක් ඒ කියන්නේ දැන් අපිට වටේටම wall ගහන්න ඕන නම් ඒකෙන් තමයි ගොඩක්ම wall ගහන්න පුළුවන්. speed එක. අපි බලමු මේකේ තුන්වෙනි එක. තුන්වෙනි එක තියෙන ස්නයිපර් ගහන කට්ටියට. ඒකේ තියෙනවා whole free to sniper scope. ඒකේ දැන් මේකේ දැන් scope වෙනවානේ. ඒකේ on කියන එක scope වෙනවා. ඒකේ දැන් off කරාට පස්සේ මෙහෙම වදින්න. scope වෙන්නේ නැහැ නිකම්ම වදිනවා. හැබැයි ඔයාලට කැමති recommend කරන්න මම නම් ඒක recommend කරන්නේ on කරලා ගන්න එක. ඊළඟට තියෙනවා quick weapon switch එක. quick weapon switch එකෙන් වෙන්නේ අන්නේ on කරලා නන්නේ. quick weapon switch එකේ වෙන්නේ ගන්න එක ටක් ගාලා switch වෙන එක. දැක්කන් ටක් ගාලා switch වෙනවා ඒකේ. අපි අර මේකේ අරලා ගන් මේකෙන් ස්විච් කරන නැති ගොඩක් වෙලා යනවනේ අංගිල්ල ටිකක් මේ වෙනවා. මේ මැෂින් එකක් කරන. හැබැයි මේකෙන් ටක් ගාලා ක්වික් වෙනවා ගන්න එක මාරු වෙනවා ටක් ගාලා. මගේ ක්වික් වෙපන් ස්විච් එක නම් තියෙන්නේ මෙතන. අපි ඒකේ තුන්වෙනි එක බලන්න. ඒකේ තුන්වෙනි එක කියන්නේ ක්වික් රීලෝඩ් බටන් එක. ඒකෙන් වෙන්නේ ටක් ගාලා අපේ ගන් එක රීලෝඩ් කරලා දෙන්න. අපි බලමු ඒකේ නම් මගේ තියෙන තැන. මගේ නම් තියෙන්නේ මෙතන. ඒකේ හතරවෙනි එක තියෙන්නේ reload processes in crosser. ඒකෙන් තියෙන අර aim එක පොඩ්ඩක් යන එන්නීම සීන් එකක් ගැන. ඒක නම් on කරලා තියා ඒ ටික on කරගත්තර කමන්නේ.
ඒක හතර වෙනි එක තියෙන්නේ ෆ්‍රී කැමරා බටන්. ඒ කියන්නේ ඔයාලා තියෙන්නේ මේ අර දැන් දුවද්දි අර දෙපැත්තම මනම් බලන අර නිකන් ඇහැක් වගේ එකක්. අන්න ඒක ඔන් කරන එක මගේ තියෙනවා මෙතන අපි උට ඒක ලොක් කරලා පෙන්නන්නම්. මේ තියෙන එක. ඒක ඉතින් අර දෙපැත්ත බලන්න යනවා එන්නේ මෙහිම. ඒකත් ගොඩක් අවශ්‍ය නැහැ හෙඩ්ෂොට් ගහන්න නම්. අපි බලමු මේකේ ඔටෝ ස්විච් ගන්. ඒකේ ඔටෝ ස්විච් ගන්න ඉන්න තියෙන අර ටග් ගාලා අර කියන්නේ ඔයාලා ඒක ඔන් කරාට පස්සේ වෙන්නේ ඔයාලා මෙහෙම ගන්න එක අර මෙහෙම උණ්ඩ නැති වුණා කියන්නේ ඔයාලා ගන්න එකේ උණ්ඩ නැති වුණ ගමන් ඔයාලගේ අනිත් ගන්න එක ටික සක් ගාලා ස්විච් කරනවා වෙඩි තියද්දිම. අන්න ඒක තමයි ඔටෝ ස්විච් ගන්න ඉන්නේ. අපි බලමු මේකේ ඒ ටික නම් ඔන් කරගත්තට අවුලක් නැහැ. ඊට පස්සේ තියෙනවා global permission ටික. ඒකේ උඩම තියෙනවා throw slot කියලා. ඒකෙන් ඒකේ ඔන් කරලා පස්සේ ඒක දැන් ඕෆ් කරාට පස්සේ වෙන්නේ අපේ global button එක එනවා. ඒ කියන්නේ ඔයාලගේ තියෙන වෙන්නේ කියන්නේ බෝම්බ දාන එක, ග්‍රැනයිඩ් දාන එක, අන්නේ ග්‍රැනයිඩ් දාන එකට එනවා. ඒක ඔන් කරාට පස්සේ එන්නේ ඒක තනි වෙනවා global එක. ඒකේ දෙවෙනි එක තියෙන්නේ ඒක ඔන් කරාට පස්සේ දෙවෙනි එක තියෙන්නේ ඒකෙන් වෙන්නේ මේ ඔයාලා දැන් glue wall වෙඩි තියලා දැන් ඔයාලා ගොඩක්ම ගහන glue wall එක ඔබලා ෆයර් බටන් ආයෙසරක් ඔබනවානේ. ඒකෙන් ඉවනේ වෙන්නේ glue wall එක විතරක් ඔබුවම glue wall එක ඒවලෙම කියන්නේ කකුල් දෙක ගාවම වදිනවා. ඒවලෙම කකුල් දෙක ගාවම වදිනවා glue wall එක. ඒකේ තුන්වෙනි එකෙන් වෙන්නේ මේ දැන් ඔයාලා glue wall දැන් නැති වුණා කිව්වම ඔයාලා glue wall එකේ ඔයාලා glue wall එක ඒත් පෙන්නනවා බිඳුවයි කියලා. ඒ කියන්නේ අර glue wall තියනවා කියලා පෙන්වන්නේ ඒකේ. ඒකේ තුන්වෙනි එක උන් කරලා පස්සේ මන්නම් ඒකේ ගොඩක්ම කියන්නේ පළවෙනි දෙක විතරයි ඔන් කරලා තින්නේ. ඊළඟ තියෙනවා run mode එක. ඒකෙන් වෙන්නේ ඒකේ මන්නම් දාලා තින්නේ ටැප් කියන එක අර drag කියන එකෙන් වෙන්නේ ඔයාලට දුවන බටන් එකක් නැති වෙනවා. ඔයාලට අර මේ අර ඇවිදින බටන් එකෙන් තමයි දුවන්න තියෙන්නේ ඉස්සරහට දාලා. ඒකේ තුන්වෙනි එකෙන් වෙන්නේ mix කියන එක. ඒකෙන් ඔයාලගේ දුවන බටන් එකක් තියෙනවා. ඇවිදින බටන් එකෙන් ඉස්සරහට ඒකෙත් දුවන්න පුළුවන්. ඒකේ පළවෙනි එකෙන් වෙන්නේ දුවන බටන් එකෙන් විතරයි දුවන්න පුළුවන්. අරකින් ඇවිදින විතරයි පුළුවන්. මම නයික රිකමන්ඩ් කරන්නේ mix කියන එක තමයි ඉතින්. ඔය ඊළඟ එක නම් තියෙන vehicle can control නේ. එකකින් ඔයාලට කැමති එකක් භාවිත කරන්න පුළුවන්. මම ඉතින් මේක තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ තියෙනවා setting එකක්. ඒකේ තියෙන්නේ ඔයාලගේ අර දැන් ෆයර් කරද්දී ඔයාලා ෆයර් බටන් එකේ තියෙන්නේ ඒක දැන් ඔයාලා රවුන්ඩ් එහෙම එක එක විදියට හදන්න පුළුවන් නේ. දැන් මගේ නම් තියෙන රවුන්ඩ් ඒක මන් දාලා තියෙන නිව් එකනේ. ඒකේ ක්ලාසික් එක දැම්මට පස්සේ වෙන්නේ ඔයාලා ෆයර් බටන් එකේ අර තිත ටිකක් ලොකු වෙනවා. ටිකක් හෙඩ් ගන්න ඒතකොට පහසුයි ඒකේ. ඒකේ දෙවෙනි එක තියෙන අර ඔයාලගේ ඩැමේජ් ඒකේ මන් නම් දාලා තියෙන ක්ලාසික් ඒකෙන් වෙන්නේ අර ඩැමේජ් දාද්දි අර ඩැමේජ් වෙන කහ පාට. ඒකේ නිව් දැම්මට පස්සේ ඩැමේජ් පෙන්වනවා ගොඩක් ලොකුවට පෙන්වනවා සුදු පාට. දැක්කනේ. ඒක නම් එතනින් එහාට ඒකේ වැඩක් නැහැ. ඒකේ ඉතුරු ටික නම් මොනවතර නෑ. අපි ඩිස්ප්ලේ සෙටින් වලට යමු. ඩිස්ප්ලේ සෙටින් වලට ගියාට පස්සේ ඒකේ දැන් ඔයාලා ෆෝන් එක 1GB 2GB වගේ නම් ඔයාලා ස්මූත් දාලා ප්ලේ කරන්න. 3GB 4GB වගේ නම් ස්ටෑන්ඩඩ් දාලා ප්ලේ කරන්න. ඔයාලා 6GB 8GB ඒ වගේ ප්ලේ කරනවා නම් අල්ට්‍රා දාන්න. ඔයාලා PC නැත්තම් ඔය iPhone අන්න ඒ වගේ ප්ලේ කරනවා නම් max දාලා ප්ලේ කරන්න. ඒ කියන්නේ ඒකේ ගොඩක්ම අපිට හොඳ ඉතින් ස්මූත් එක තමයි. ඒකේ ගොඩක්ම කියන්නේ ගේම් එකේ ස්පීඩ් වෙනවා. නෑ ඒක නම් හදාගන්න දෙයක් නෑ. අපි එතනින් එහාට මොකුත් නෑ. ඔයාලා දැන් ඔයාලා Free Fire Max එක ගහනවා නම් ඒකේ ඇනිමේෂන් එකක් තියෙනවා. මේකේ මේ FF Max කියන එකේ යටම තියෙනවා ඇනිමේෂන් කියලා. ඒක නිව් දාගන්න. එතකොට හරියනේ. ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒක නිව් දාන්න එක ඩවුන්ලෝඩ් කියලා තියෙන. ඒක ඩවුන්ලෝඩ් කරලා නිව් දාගන්න. ආයි ඔයාලගේ සෙටින් වල දැන් ඔයාලා ගේම් එක ගොඩක් කියන්නේ ගෙදර ප්‍රශ්න ඉඳලා ගේම් එක ඩිලීට් කරනවා ගන්න. එහෙම සීන් යනවනේ. ඒකින්ද ඔයාලට රිකමන්ඩ් කරන්නේ වන්නම් මේක. මෙතන තියෙනවා යටම account BCS කියන වචනයක් තියෙනවා. ඒකේ තියෙනවා මෙතන setting style දුකද. ඒකේ upload කියලා තියෙනවා. upload කියන එකෙන් වෙන්නේ ඔයාලා ෆෝන් එකේ තියෙන ගේම් එකේ තියෙන sensitivity එකයි කියන්නේ
ඔයාලගේ කස්ටම් හබ් එකයි ඔක්කොම අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් කියන එක දීලා මෙතන අප්ලෝඩ් කියන එක බලන්න. මේ අප්ලෝඩ් කියන එක බොරුව. ඊට පස්සේ ඔයාලා දැන් ගේම් එක ඩිලීට් කළා ගත්තට පස්සේ නෑනේ මොකද. ඊට පස්සේ ඔයාලා මෙතන ඩවුන්ලෝඩ් කියන එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලා ෆෝන් එකේ තියෙන හැම තිබිච්ච එතන තිබිච්ච ඔක්කොම එනවා. sensitivity ටික කස්ටම් හබ් එක ඔක්කොම එනවා. දැන් අපි අපේ control setting ටික නම් හදාගෙන ඉවරයි. අපි යන් අපේ one tap ගහන්න movement දාන්න සුපිරිම sensitivity එකක් බලන්න. අපි මුලින්ම යන් අපේ කියන්නේ 1GB 2GB 3GB වගේ බලමු. ඒ ටිකට බලලා අපි ඊට පස්සේ ටිකට යන්. අපි මුලින්ම අපේ sensitivity ටික තිබ්බ විදිහටම දාගමු. අපි ගන්නයක් අරගෙන පොඩ්ඩක් පටයක් ගහලා බලමු. අපි මුලින්ම අපේ ෆ්‍රී ලුක් එක හදාගමු. ඔයාලා ෆ්‍රී ලුක් එක ඔයාලා 1GB 2GB ගහනවා වගේ නම් ඔයාලා ෆ්‍රී ලුක් එක තියාගන්න මම නම් රිකමන්ඩ් කරන්නේ ඔයාලා ෆ්‍රී ලුක් එක තියාගන්න 159 වගේ. එතකොට ඔයාලා මූවමන්ට් ස්පීඩ් එක කියන්නේ මූවමන්ට් ස්පීඩ් වගේම අර මේ ගොඩක් ස්පීඩ් මූවමන්ට් දාන්නත් පුළුවන් ඒකෙන් නම්. අපි බලමු ඔයාලගේ setting වල දෙවෙනි එක snap scope. මන්නම් කියනවා දැන් ගොඩක් AWM එක දෙක ගහනවන ගොඩක් මේ ගන් ස්විච් කර දෙක දෙකනේ ගහන්නේ. AWM ගහන්නම් ගොඩක් ඉතින් ඔයාලගේ ස්කෝප් එකනේ වැදගත් වෙන්නේ. ස්කෝප් එක කියන්නේ අමාරේ කට්ටිය නම් හරික ඕෆ් කරලා ගහනවා අර setting වලින්. අපි බලමු AWM ගහනවා සුපිරි මේක ස්නාප් ස්කෝප් එකට. ඒකට දාගන්න ඔයාලා 171 වගේ. ඔයාලා ගොඩක් AWM අර 1GB 2GB වගේනේ ෆෝන් එක ලැග් එහෙම සීන් යනවනේ. එහෙම ඉඳ ඒ ගන්න වගේ දාගන්න. අපි බලමු එහෙනම් ඊළඟට අපේ තියෙන්නේ 4 ස්කෝප් එක. අපි බලමු එහෙනම් අපේ 4 ස්කෝප් එකටත් හරියන හොඳ sensitivity ටිකක්. ඔයාලා 4 ස්කෝප් එක ගොඩම දාගන්න ඔයාලගේ ෆෝන් එක දැන් ස්ලෝ නේ ස්පීඩ් මදිනේ යන්නේ ඒකින්ද ඔයාලා 190 වගේ දාගන්න. ඊට පස්සේ බලන්න හොඳට හෙඩ් වදිනවද නම් මනම් එහෙම ඔයාලා මේකෙන් බලන්න 4 ස්කෝප් එක දාලා පොඩක් ගහලා ඊට පස්සේ ඔයාලා ඊළඟට setting වල තියෙන 2 ස්කෝප් 2 ස්කෝප් ගොඩක් මේක UMP ගොඩක්ම තියෙන 2 ස්කෝප් ගන්න. अब बालमु 2 स्कोप වලට හොඳ sensitivity ආ 2 ස්කෝප් එක වල දාගන්න 110 වගේ. टू स्कोप එක නම් දැන් අපිට තියෙන්නේ මේවා red dot එක තමයි මේ free fire එකේ තියෙන ගොඩක්ම කියන්නේ head එකට අදින්න head ගහන්න ගොඩාක්ම බරපතලදී ඒකයි general එක. අපි බලමු ඔයාලා මුලින්ම මේක general එක හදාගන්න. general එක හදාගත්තොත් ඔයාලා red dot එක හදාගන්න ලේසි. ඔයාලා දැන් ෆෝන් එක කියන්නේ 1GB 2GB 3GB නේ අපි හැදුවේ. ඒ ටිකට හරියන්න ඔයාලා කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ ජෙනරල් එක දාගන්න 198 වගේ 198 වගේ දාගෙන ඔයාලා දැන් රෙඩ් ඩොට් එකේ රෙඩ් ඩොට් එක දාන්න ඕනේ ඒකේ භාගය හරියටම 198 භාගය කියන්නේ 98 භාගය කියන්නේ 84යිනේ 84ක් දාගන්න 84ක් දාගන්න 84 වගේ හොඳයි ඒකල 84ක් දාන්න පොඩ්ඩක් බලන්න හොඳට වදිනවාද කියලා. උළු යන්නේ එහෙම සුපිරියට වදිනවා නම් ආයි සුපිරි තමයි පාදිරම sensitivity එක තමයි මේක. අපි එනම් බලමු 4GB
8GB වගේ 6GB 8GB වගේ ඒ දෙකට සුපරි සෙන්සිටිවිටි එක දැන් කියන්නේ 4GB කියන්නේ පොඩක් ගහන්න පුළුවන් සුපරියටම 4GB 6GB 8GB ඒ තුන අපි මුලින්ම ඒකේ අපි බලමු මුලින් ෆ්‍රී කැමරා බටන් එකට හොඳ මේක දැන් ඔයාලා ෆෝන් දැන් ස්පීඩ් ඒව දාගන්න 141 වගේ 41ත් 45ත් වගේ ඔයාලා දාගන්නකො 41 තමයි මම රෙකමන්ඩ් කරන්නේ අපි බලමු ඊළඟට තියෙන අපිට ස්නාප් ස්කෝර් අපි බලමු ස්නාප් ස්කෝප් වල හරන ගාන අපි බලමු 1GB 1GB නේ 4GB 8GB 6GB 4GB 6GB 8GB RAM වලට හරන සුපිරිම ස්නයිපර් ගන්න පුළුවන් සුපිරිමයි පාදිරිම ටිකක් ඔයාලා ඒක දාගන්න ඔයාලා දැන් ෆෝන් ස්පීඩ් නේ ඒකින්ද ඔයාලා ඒක දාගන්න 153 වගේ 153ත් 60ත් ඒ ගන්න වගේ හොඳයි මේ උනුත් ඇල්ල මට මේ රික් දානවා පිස්සු වගේ 1000 වීඩියෝ එකක් කරගන්න දෙන්නේ නැහැ පාඩු ඉන්නම දෙන්නේ නැහැ නුන් ටික නම් මහා අපිට ඊළඟට නම් තියෙන්නේ දැන් 4 ස්කෝප් එකක් බලමු 4 ස්කෝප් එකට මේ 4GB 6GB 8GB වලට හරියන සුපිරිම පද්රිමායි සෙන්සිටිවිටි ටිකක් ඔයාලා ඒකක් දාගන්න ඔයාලා 105 වගේ 105 110 වගේ දාගන්න 110 දාගන්න 110 දාන්න බලන්න පොඩ්ඩක් ඊළඟට අපිට තියෙන්නේ 2 ස්කෝප් එකක් බලමු 2 ස්කෝප් එකට හොඳ හරියන සුපිරිම පාදිරිම සෙන්සිටිවිටි එකක් ආයි ඉතින් ඔලු පළමු අපි එහෙනම් මේ සුපිරිම සෙන්සිටිවිටි එකෙන් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න මේ වගේ වීඩියෝ බලන්න බලමු හොඳ 2 ස්කෝප් එකේ සෙන්සිටිවිටි ආ බලන්න 2 ස්කෝප් එක දාන්න 109 වගේ 109 දාන්න පොඩක් ගහලා බලන්න නකුලත් පාදිනම සිකන්නේ තියෙන ආදී සෙන්සිටිවිටි එක අර සුපිරි හෙඩ් විතරයි රතු විතරමයි යන්නේ අපි එනවනේ නම් කොල්ලෝ අපි යන්නම් අදට සමු ගන්න ඔයාලගෙන්